බස්සේ වරක්කුවයි. බස්සේ වරක්කුයි යන්නේ වෑන් එක කාවේ. මම ගොඩක් කලාද ඇවිල්ලා. නෑ මේ දැන් ආවේ. අපි යක්. ඔයාට නම් හොඳයි ඉති. ගමටමපත් වෙන හම්බුණානේ. ඔව් අයියේ. දැන් ඉතින් ලේසියිනේ. අපිට තමයි ඉති. එහෙම කියන්න එපානේ. ඔයත් දිගටම ඇප්ලිකේෂන් දාලා බලන්න. ජොබ් එකක් හම්බෙයි. අම්මා සම්පත්. අඩෝ කපිලයා මම ඔයාලා ගෙදර යන්න බලන්නේ නාවේ බං. හරෙන් බා. ඔබ කවද්ද ආවේ? දෙගන්න කවදද? ඊයේ රෑ වුණා බං. මහන්සියටත් එක්ක නිින්ද ගියා. ඉතින් බා. තාම කිරිනොත් තියද වැඩ? ඔව් බං. යුනිෆෝම් ගොඩක් තිබ්බා. අම්මටත් අසනීපයිනේ. උදේම හොදලා දැම්මා. නැත්තම් මල්ලියෝක හොදනවනේ බං. ඔව් නේද බා. මල්ලිටත් පවුනේ. මඩේද අම්මේ මම්මුණ බෙහෙත් කියන්න ගිහිල්ලා ඉතින්. මං ඉතින් බස් එකට ඇරලෙව්වා. ඉතින් බං. නැන්දයි මාමයි සනීපෙන්ද? මම උඹලා ගෙදර යන්න ආවේ උදෙන්ම. යමා මම මේ ඇප්ලිකේෂන් එකක් දාන්න ටවුමට යනකම් හිටියේ. හරි බං ඕක දාලා වරෙන් උඹ. පිස්සුද බං මේක කොයි වෙලාවෙ දාන්න බැරිද? වරෙන් යන්න බෑ. ඉතින් බං. අර දැන් වාසනාණන්ගේ පැටලවිල තියනවද? ඒක නෑ බං. දැන් ඉන්න කෙල්ලෝ හරි. ඉස්සර වගේ රස්සා නැතිවම බැඳලා මාසෙන් දෙකෙන් ළමයි හදාගෙන ගෙදර එන්නේ නෑ බං. හරි බුද්ධිමත්. හරි බං. අර වාසනාණන්ගිටත් දැන් ජොබ් එකක් හම්බුණා නේද? ඒ අර ඉන්න උඹලා අප්පච්චි නේද බං? අම්මල්සි කොහෙද දන්නේ යන්නේ නේද බං? මාමේ. මේ අපේ සම්පත් පුතානේ. මාම්ම ටවුමට ගිහිනවා. මේ ගෙදර ගිහින් කතා කරගමුකෝ. මං ගේන. ඒක නෑ අප්පච්චි. කොහෙද යන්නේ? ගෙදර තේකොළ සීනි ටිකක් ඉවරයි බං. අනික අර එහා පැත්තේ කුඹුරට වල් බෙහෙත්තියක් ගහන්නත් ඕන. ටවුන් එකට වල් බෙහෙත් ඇවිල්ලා තියෙනවා කියලා ආරංචියක් ආවා. මම ඉක්මනට ගිහින් එන්න. පුතත් එක්ක යමන්කෝ ගෙදර. හරි අප්පච්චි. ඇයි මචං අවුනේ? නෑ බං. වාසනා කියන එක ඉස්සර වගේ නෙවෙයි බං. වරෙන්ක මෙතන චුට්ටක් වාඩි වෙන්න. ඒකේ හරි ආංකාරයි බං. ඔබට කියන්න සම්පත් මං කීපුවා තාම දැක්ක බං ඉස්කෝලේට ආපු අලුත් ගණන් සර් එක්ක ඒකී එමේ යනවා. නේ ඒක නෙවෙයි බං. මටත් බැයිද හමුදාවට යන්න. අයියේ උඹ hina වෙන්නේ. අපිට යන්න බැයිද? උඹට බෑ මචං. ඕවට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. අනිත් එක උඹ මාමත් එක්ක කුඹුරකට යන්නෙත් නෑනේ. අනේ නිකන් ඉඳහම් බං. අපි යමන් යන්න. යමන් ඔය යමන්කෝ. අප්පච්චි කුඹුර වැඩ කරන්න හරි අමාරුවෙන් බා. ඒ හොයන එක මටත් මදි. අනික අරබේවත්තේ නන්දලගේ දෙට්ටත් කොටහක් යවනවනේ. එයාලා පව් බා. නිදාසේ ඉන්න ඕන කාලේ. මං ඒකයි මේ තකහණියේ මේ ඇප්ලිකේෂන් එක දාන්නේ. දැන් ගේ ළඟටත් ආවනේ එහෙනම්. යවංගෝ උඹ කැමති කෑමකුත් තියෙනවා. මොනවද? අනෝදා. යන් කමු. අම්මා මේ සම්පත් ඇවිල්ලා.
මිනිහත් ඒක ගැන එච්චර ලොකු කැමැත්තක් නැහැ වගේ. අනික වාසනාව දැන් රස්සාවක් කරනවා. කොහෙද අපේ එක? ඉගෙන ගත්තා විතරයිනේ. පොකරත් බිසෝ වෙලාව වාසනාව තියෙන්න ඕන. උඹ කොහෙද යන්නේ? අඩේ පැත්තද යනවා. පුතේ උඹ අරඹේවත් නන්දලා ගර්ල් පැත්තේ යන්නේ නැද්ද? ඒ පැත්තේ යවෙන්නේ නැහැ අප්පච්චි. ඇයි? උඹ ඒ පැත්තේ ගියොත් නන්දලා ගියපක්ක මං හවස්වරු එනවා කියලා. මටත් නංගිලාගේ ගෙවල් පැත්තේ යන්න බැරි වුණා. මමත් පුළුවන් වුණොත් හවස ඒ පැත්තේ ගිහින් එන්න. දැන් මං හරක් ටික බලෙන්නම්කෝ. ඉතින් වාසනාව ඔයාගේ ගණන් සර්ගේ ඕක සීරියස්ද කරන්නේ? ඔව්වනේ. අපේ අම්මත් කැමතියි. එයාලගේ අම්මයි තාත්තයි දෙන්නම කැමතියි. අනිත් එක යාර බයික් එකකුත් තියෙනවා. වාසනාව ගණන් සර්ත් හරි අවංකයිනේ. අනේ ඌ නිර්මාණි මිස්. එයාගේ හොඳ ගතිගුණ තියෙනවනේ. ඒකයි මම වැඩිම කැමති උනේ. එහෙනම් වාසනාව මිස් මම මෙහෙමම යන්න. දැන් ගණන් සර්ත් එනවා ඇතිනේ. හරි මිස් එහෙනම් මාත් යනවා. හරිම යන්න. හරි. නංගි අද මොකද කලින්ම? නෑ කපිලා අයියේ. අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු ගණන් සර් අර සුමනි මාමලාගේ පරණ ගෙදර නතර වෙලා ඉන්නේ. එයාට බයිසිකලයක් තියෙනවා. මං ඉතින් එයාත් එක්ක එන්නේ බයිසිකලේ. ඒකයි ඉක්මනට එන්නේ මේ දවස්වල. ආහා. ඒකත් එහෙමද? ඔයා කොහෙද අයියේ යන්නේ ඉතින්? මම මේ කඩේ යනවා. මං එන යනවා ඈ. හරි අයියේ. මාත් ගිහලා එන්න. මේ නංගි. මේ අප්පච්චි කිව්වා හවස ගෙවල් පැත්තේ යනවා කියලා. අම්මට පොඩ්ඩක් කියන්න. හරි අයියේ මං කියන්නේ. කිරිබන්න මාමේ. වාසනාවේ අම්මා ඉන්නවද? ඉන්නවා මාමේ. අම්මේ කිරිබන්න මාම ඇවිල්ලා. පුතේ හිටපන් මං එන්නකම්. අයියේ වාසනා කිව්වා අයියා එනවා කියලා. ඇයි ඔතනින් එන්න ඇතුළට? නෑ ඕනේ නෑ බං. රොන් ඔය ඉඳගනින්කෝ. උතුම අවකාශ එකක් තියෙන්නේ. හැලතවන තන් වෙලා අයියේ. මාත් පළවෙනි වතුර මුරේ දැන් හරවලා ආවේ. යන්නකොට වෙන එකක් හරවලා තියයියෝකෝ. ඒක නෙවෙයි නංගි. මං ටික කලකට ඉඳන් හිතා හිටියේ මේ කාරණාව නංගියෙන් අහන්නම කියලා. ඒ මොකක් ගැනද අයියේ? නෑ බං. දැන් ළමයින්ගේ කලදසාවත් යන එකේ මේ ගැන එකලාසයක් කරගත්තොත් හොඳ නැද්ද? අනේ මන් දන්නේ අයියේ. උඹ දන්නේ නැහැ කියන්නේ කොහොමද? මල් ඉන්නකොට මේක තීන්දුව කරේ. කොහෙද ඉතින්? කාලකණ්ණි ලෙඩක් ඇදලා ඒකත් වලපල්ලට ගියානේ. ඒක නම් ඇත්ත තමයි අයියා. මගේ මිනිහා මැරුණට පස්සේ අපිට කණ්ඩ බොණ්ඩයි. මේ කෙල්ල එක ඉස්කෝලේ කටයුතුයි මගේ අයියානේ කරේ. ඒවා ඉතින් කී ඉන්න ඕන දෙයක් නෑ බං. මගෙන් කෙරෙන්න ඕන වැඩ තමයි ඒවා. දැන් ඉතින් නංගි මුන් දෙන්නට තේරෙනවනේ හොඳ නරක. අනික පුංචි සංදේදලා එකටනේ මුන් දෙන්න හිටියේ. මම මේ ළඟදිත් කතා කරා අපේ කිත් එක්ක ඔය ගැන. කොයි ඉතින් ඒකි මොකෝ කියන්නේ නෑනේ. අනේ මන් දන්නේ නෑ බං. අපේ එකත් ඒ ගෙදරටලා හුල්ලා ඉන්නවා. අයියේ තාම කපිල පුතාට රස්සාවක් නෑ කියන්නේ. මේ කීයක කැමති නෑ වැඩි. දැන් මේ ඔක්කොම ගන්න රස්සා කළේ. අනේ නිකා හිටපන්. නෑ අයියේ තරහ ගන්න කාරි නෑ. මේක ඉතින් කියනවනේ. බලමු. රාජකුමාරේ හොයාගන්නේද කියලා. මොකද අපේ එකත් ඉගෙන ගන්න නැතුව
අයියා තේ කාඩ එකක්වත් බොමුද? ඕන්නේ උඹ ඉලව් තේක. මොකද අපේ කී බණ්ඩ මාමට මේ තරම් කිව්වද? නෑ බන්දුවේ. මං උඹලා ගැන තමයි මේ අම්මත් එක්ක කතා කරේ. අනික මාමේ අපේ අප්පච්චි මාමට එහෙම දෙයක් පොරොන්දුන පළියට අපි පොඩ ඒකෙන් හිතලා බලන්න. වාසන උඹ බලන් ගෙට. කොහමද වැඩිහිටියන්ට කතා කරන්නේ? අනේ අයියේ ඕවා ගණන් ගන්න එපා. අයියේ අක්කට පොලොස් සම්බලක් තියලා අරන් යනවද? මුඩු බලන් එහාට. විසව් ඇයි මේ? මං උඹේ ගේ පැත්තේ යන්නේ. ඇයි ඉතින් මොකද මේ? උන් මොනේ නැහැ උගේ මඟුල් වනේ. විසව් වාසනාව වැඩි කැමැත්තක් නැහැ අපේ පුතාට. මට අද හොඳටම තේරුණා කී කතාවේ. ඔය කලබල වෙන්න එපා ඔකට. කලබල වෙන්නේ නැතුව කොහමද? කලබල වෙන්නේ නැතුව කොහමද? වාසනා බස් පරක් විනේද? ඊයේත් කොහම තමා සර්. වාසනා ඔයාලගේ අම්මා මොකද කියන්නේ? අපේ අම්මා නම් කැමති. අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වාසනා? මම කැමති නෑ අර ඔයා අර කපිලෙත් එක්ක වැඩි කතා කරනවට. අපෝ නම් මහ වටයක් සර් මං කැමතිත් නෑ. මොනා කරන්නද ඉතින් අපේ නෑදෑයෝනේ. මම නම් කැමති නෑ ඔය නිකමට. ඔකට රස්සාවකුත් නෑ. ගෙදර ඉඳලා පින්බත් කෙලින ඕක. මටත් ඕක ඇණයක් වෙලා තියෙන්නේ අපෝ. ආස බස් එකේ නෝපියා. යා මේ පුතා ඔය එනවද නැන්දලාගේ මගුල් ගෙදර යන්න? අප්පච්චි කියන්නේ මට බෑ අම්මේ. අම්මයි අප්පච්චි ගිහිල්ලා එන්න. අනේ මන් දන්නේ පුතා. අප්පච්චි මොනවා කියයිද දන්නේ අම්මේ බේ අප්පච්චි ගොඩක් බොන්න එපා කියන්නේ. මම මොනවද විතර උඹම කියපන් අප්පච්චිගේ. ගෙදර කවුද? ගෙදර කවුද? මහත්තයා මේ නබිකා කුමාරසිරි කියන අයගේ ගෙදරද? කොහොමද? මේ නෝනා ඉන්නවද? ඉන්නවා. කතා කරන්න පුළුවන්ද? බලමු. පොඩ්ඩක් එනවා. නෝනා මොකද විල්සන්? නෝනා කවුද මහත් එක්ක ඇවිල්ලා නෝනා කතා කරන්නේ? නෝනා මම ගුරල්වල කපිල කියලා කෙනෙක්. හා නෝනා මේ මම ටවුම යද්දී බැංකුවේ මෙන්න මේ පාර්සලේ තිබ්බා. මේ මම ලිපින බලද්දි නෝනාගේ ලිපින තමයි තිබ්බේ. අයියෝ එන්න ඇතුළට. විල්සන් නෝනා අර මහත්තයා ඇතුළට ගන්න. එන්න මහත්තයා. අනේ එන්න ගේ ඇතුළට. වාට බොහොම ස්තුතියි. එන්න වාඩි වෙනවා. අනේ බලන්නකෝ මම ඩඩාට සල්ලි වගේක් දාන්න කියලා බැංකුවට ගියා. එතකොට මමට සනීප නැහැ කියලා කෝල් එකක් ආවා. ඒක තමයි නේද නෝනා? අයියෝ මට හැමදේම අමතක වෙලා මං දුවගෙන ආවනේ. එහෙනම් නෝනා මං ගිහිල්ලා එන්න. කොහේ යන්නද? ඔයාලා ගමන් ගයි දැන් ගොඩාක් පඩුයි. කෝ පොඩ්ඩක් ඉන්නකෝ ටැග්ගක් වශයෙන් මේක තියගන්න. අනේ නෝනා අපි හරි දුප්පත් උසස් පෙළත් සමත්
මට නම් තාම රස්සාවක් නැහැ. පුළුවන් නම් මට රස්සාවක් හොයලා දෙන්න. හරි හරි පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. ඔයාගේ විස්තරේ මට දෙන්න. මම ඔයාලට බොන්න මොනාරි හදන්න. මේ මතක් කරලා ඔයාගේ නම්බර් එකක් ලියන්න. අනේ නෝනා මට ෆෝන් එක ගන්නත් නැහැ. අයියෝ. දැනට ඔයා ගන්නකෝ. බොහොම ස්තුතියි නෝනා. හරි මම ඔයා ගැන මගේ මමටයි ඩැඩාටයි කියන්න. හරි නෝනා. ඉතින් මං ගිහින් එන්න. ඔව් නැන්දේ දැන් ආවේ. මම ඇන්ටිකෝ ඇන්ටි තඩ ගහන්න එන්නකෝ. ඉන්නකෝ පුතේ මම කතා කරලා එන්න. අක්කේ සුට්ටක් එන්නකෝ මේ කපුට පුතා ඇවිල්ලා ඉන්නවා කතා කරන්න. ආනන්දි මමත් ඒ පුතා ඉවසිල්ලක් නැතුව හිටියේ දකින්න. කොහොමද එළියේ එදිනානේ? දැන් ඔයා ගැන මම හැමදේම දන්නවා. මගේ මමයි ඩැඩයි ඔයාට ගොඩාක් කැමතියි. මට තේරුණා ඔයාලා ගෙදර ආපු දෙවෙනි දවසේ. මම ඔයාට ගොඩාක් ආදරේ කපිල. ඇත්තටම මේක හීනයක් නදී. ඒ මොකක්ද? ඒ මොකද්ද කියන්නේ නදී? පොඩි කාලේ ඉඳන් මාත් එක්ක ඉස්සරහින් ඉන්නකෝ මගේ නෑනා. ආයෙත් මට අමතක කරන්නේ. දැන් ඔයාට ඒකට දුකද? අප්පෝ නෑ. දැන් මගේ මුළු ජීවිතේ ඔයා විතරයි නේද? ඔයා වගේ අවන් කෙනෙකුට මාත් කැමතියි මගේ පවුලයත් කැමතියි කපිල. මට හිතා ගන්නත් බෑ නදී. මට හැමදේම ලැබිලා තියෙන්නේ. ඒක නෙමෙයි අපේ මමයි ඩැඩයි කිව්වා. මමත් ඒ ගැන හිතුවා. ඒ මොකද්ද නදී? ඔයාගේ අම්මයි තාත්තයි අපිට ගන්න ඕනේ. ඇත්තටම මට ඒකට හුඟක් සතුටුයි. මොකද මගේ අම්මයි තාත්තයි අපි වෙන උනාත් ඉන්නේ. අපි යමු නේද නදී? ඔයාට ඩ්‍රයිව් කරන්නේ? අනේ නදී මට මේවා පදින්න බෑ. මම පදින්නේ බයිසිකල් විතරයි.